හැමෝටම සුබ දවසක්. කට්ටියම හොඳින් සනීපෙන් සැපෙන් ඇති කියලා හිතනවා. මේ අද මාතෘකාව මේ ඥානසාර. මම දන්නේ මිස්ටර් ඥානසාර කියන්නද එහෙම නැත්නම් ඥානසාර හිමි කියන්නද? එහෙම නැත්නම් ඒ කියන්නේ අර කියනවනේ සිවුරට ගරු කරන්න ඕනේ කියලා මොනව නැත. ඒකින්ද එහෙම කතා කරන්න ඕනෙත් දන්නේ කවන්නේ සිවුරට ගරු කරන හින්දා අපි ඉතින් අර ආගමන නැත සිවුරට ගරු කරනවා මිනිස්සුනේ. මොනවා වුණා? ඒකින්ද හිමි කියලාම කතා කරමු. හරිද? දැන් මේ එළියට ආවනේ. එළියට ඇවිල්ලා දැන් කියනවා ඊයේ පෙරේදා ගියා කවුද මේ මහානායක හාමුදුරුවෝ බෑ දකින්න. ඒ ගිහිල්ලා වෙරලා මේ එළියට ඇවිල්ලා කියනවා මොකද්ද පාස්කු බෑරේ මහා මොලකරු දන්නවා. හැබැයි කියන්නේ දන්නා හැබැයි කියන්නේ මාධ්‍යයට. මං කියන්නේ ජනාධිපතිට ඉස්සෙල්ලා ජනාධිපතිට කියලා ඊට පස්සේ කියනවා මාධ්‍යයට. දැන් මේ ඔය නාට්‍ය කලින් එක සැරයක් කවුද මේ සිරිසෙන පෙන්නුවා නේද? මෙයා හිරේ ඉන්න දවස්වල දෙපෙන්නුවේ. මේ කවුරු ඒ කියන්නේ මෙයාට කවුරු කිව්වේ නැද්ද ඔය ඕක වැඩක් නැහැ ඕක කරලා වැඩක් නැහැ. ඕක කලින් එක්කෙනෙක් කරා කියලා කිව්වේ නැද්ද කවුරුත් ළඟ ඉන්න ඔය වටේ ඉන්න ඇම්බැට්ටර් ටිකවත් කිව්වේ නැද්ද දන්නේ නැහැ. කියන්නේ මේ කවුද සිරිසේන විසින් ඕක දැන් ඔයිට කලින් කීවනේ. මම දන්නවා මහා මොලකරු මම දන්නවා මට ඒක කෙනෙක් කීවා මෙහෙමයි කියලා හෙන බයිලයක් ගහලා ඊට පස්සේ CID ගිහිල්ලා මහා මොලකරු කවුද සහරාන් තමයි මහා මොලකරු ඒක තමයි මං කීවේ කියලා එන බයිලාවක් ගහලා නිකන් හිටියා. දැන් ඒකපත් දන්නා ඔය කරන්න හදන කියන්නේ ඥානසාරත් ඒ දවස්වල ඥානසාර හිමිත් ඒ දවස්වල කිව්වනේ මේ ඒ දවස්වල කිව්වනේ කියන්නේ මේ සංවිධාන වගේ එක නම් වගේක් කීවා ඊට පස්සේ කවුද සහරාන්ගේ සෙට් එකේ නම් ටිකක් කිය හිටියනේ. ඒ නම් ටිකම දන්නේ ආපහු කියන්න හදන්නේ. හරිද? නිකන් අවධානය ගන්න. මම එළියේ ඉන්නේ දැන්. මම එළියට ආවා. මම ඉන්නේ, ඇවිල්ලා ඉන්නේ. දැන් ආයෙ මැච් එකක් ගෙහි ඇගි. එහෙමත් දැන් ඔය කියන්න හදන්නේ නැහනේ. ඔයත් මොකක් හරි බයිලාවක් කටවගෙන ඇවිල්ලා එක්ක ඔය කාට හරි කඩේ යන්න නෙවෙයි ලෑස්ති වෙන්නේ දැන් ඔය ඔක්කොම පොඩ්ඩක් එහෙම මේ වෙනකන් ඉඳලා ඇඟපත පොඩ්ඩක් දැන් පොඩ්ඩක් කාලා බීලා ඇඟට එහෙම ඇඟට ශක්තිය එහෙම අරගෙන දැන් ඔය හදන්නේ කාට හරි ආපහු කඩේ යන්න. ඒකනේ දැන් ඔය කරන්නේ. දැන් ඉස්සර දැන් කියනවනේ මේ දේශපාලනයට එනවා ලැජ්ජනහන කපලා ඉන්න ඕනේ කියලා. දැන් නිකන් මට හිතෙනවා නිකන් මහාන වෙන්නත් නිකන් ලැජ්ජනහන කපලා ඉන්න ඕනේද කියලා වගේ එකක්. නේ හිතාංග මුන් එකෙකුට ලැජ්ජාවක් නැහැ නේ බා. දැන් ඊයේ පෙරේද කවදාද මිහින්තලේ හාමුදුරුවෝ. මිහින්තලේ හාමුදුරුවෝ අර දවස්වල කී හිටියා. දානයක්වත් හම්බෙන්නේ නැහැ පන්සලකට පෙරහැරක් කරන්න හම්බෙන්නේ නැහැ. ආහාර මේ කියලා එන බයිලාවල් ගොඩක් ගැහුවා. අවසායෙන් පස්සේ කිසිම දෙයක් දාන්න හම්බෙන්නේ නැහැ. මෙහෙමයි අරකයි මේකයි කියලා එන බයිලා ගොඩක් ගහලා ඉවරලා. දැන් ඊයේ පෙරේදා මොකද්ද ඇසල උත්සවයට සල්ලි වෙන් කරා කිව්වට පස්සේ කියනවා ඇත්තටම හොඳ වැඩක්. මේක වෙන්න ඕනේ. රජය ඇත්තටම හොඳයි හිතුවට වඩා කියලා එන බයිලා ගන්නවා. ඉතින් බා රෙද්දක් ඇඳගෙන දෝවා කියන්නේ. රෙද්දක් නෙමෙයි සිවුර ඇඳගෙන කියන්නේ. ඒකනේ වැඩේ. හිතන් ඉන්නේ ඉතින් සිවුර ඇඳන් කියපුවාම මේ ඕන එකෙක් ඕන දෙයක් පිළිගන්නවා කියලා. ඉස්සර නම් පිළිගත්තා. ඒවා කෙලවෙලා ගියා දැන් අවුරුදු 2-3කට කලින් කෙලම වෙලා ගියා. කියන්නේ ඔය හාමුදුරුවරු කියලා ඉන්නවනේ සෙට් එකක් ඔය සිවුරු පොරවගෙන. ඒ සෙට් එක දේශපාලනයට බැස්සට පස්සේ ඔය සිවුරට තියෙන ගරුත්වය සහ සිවුරක් දාගෙන ඉන්න කෙනෙක් හාමුදුරුවෝ නමක් කියලා හඳින්වන කෙනෙක් මේ එළියට බහලා කියන දෙයක් පිළිගත්ත කාලේ එතනින් ඉවර වුණා. හරිද? ඒකින්ද දැන් ඥානසාරත් ඇවිල්ලා දැන් ඔය එළිය ඇවිල්ලා සිවුර දාගෙන ඇවිල්ලා කිව්වට ඕක කනකටවත් කවුරුත් ගන්න නැහනේ. නිකන් බොරු වැඩ කරන්න එපා. හරිද? ඒ ඇස්සේ ඇවිල්ලා කියනවා මොකද්ද මහානායක හාමුදුරුවෝ බහැ දකින්න කියලා කියනවා රැවුල වවාගෙන ඉන්නේ බාරයක් ඔප්පු ගන්නලු. මං අහන්නේ දැන් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියන්නේ අපි අහලා තියෙන්නේ එහෙමනේ. දෙවිවරු ඇවිල්ලා ආරාධනා කරා බුදුහාමුදුරන්ට. එහෙමනේ අපි අහලා තියෙන්නේ. දෙවිවරු ඇවිල්ලා අහගෙන හිටියා බණ දේශනා කරන ඒවා. එහෙමනේ අපි අහලා තියෙන්නේ. දැන් මේක එහෙම නෙමෙයි. මේක මෙයාලා එනවා මේ කියන්නේ දැන් මෙයාලා නියෝජනය කරන්නේ බුද්ධ පුත්‍රයෝ කියලානේ කියන්නේ. කියන්නේ බුදුහාමුදුරු නියෝජනය කරන තමයි මෙයාලා ඉන්නේ. හරිද? ඒකනේ බුද්ධ පුත්‍රයෝ කියන්නේ. කියන්නේ බුදුහාමුදුරන්ගේ ඒ දර්ශනය අරයි යන පුත්‍රයෝ. දැන් එහෙම සෙට් එක ගිහිල්ලා වෙලා දෙයියෝ ගාව බාර වෙනවා. හරිද? ඒ කියන්නේ මේක සම්පූර්ණ කන පිටම ගහලා තියෙන්නේ. හරිද? ඔය දැන් ඇවිල්ලා
මේ මොනවා හරි දෙකක් තුනක් කියාගෙන මාධ්‍ය පොඩ්ඩක් උස්සිලාවට පස්සේ ඔය හදන්නේ ආයෙ ඉතින් මොනවා හරි අවුස්සගෙන එක්ක නාමල්ද එහෙම නැත්තම් යෝෂිතද ගේන්න හදන්නේ. දැන් ගිය පාර ගෙනාව ගෝටා ගෝටා ගෙනල්ලා සද්ද නැතුව හිටියානේ. කෙල වෙලා යනකම සද්ද නැතුවම හිටියා. කෙල වුණත් සද්ද නැතුව හිටියා. ඒ ඉඳලා ඉවරලා ඒ දවස්වල කරපු දේවල් වලට දඬුවමුත් විද්දා. එහෙම තිබිලා හරිද? දැන් ඇවිල්ලා ආයි කියනවා අර වගේ කතාවක්. ලැජ්ජ නැතිකමනේ ඕකට කියන්නේ. ලැජ්ජ නැතිකමක් නෙමෙයි. ඕකට මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. මුන්ගේ තියෙන මේ බලුකම කියන්නේ කියලා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ දෙයක් වැරදුනාට පස්සේ කීව දෙයක් ඒ කියන්නේ මොකක් හරි තමන් කීව දෙයක් කියන්නේ ඒක ඔප්පු වෙලා තියෙනවා නම් ඒක බොරුවක් කියලා ආයි ඇවිල්ලා ඒකම කියන්න ඕනද මං අහන්නේ. දැන් නිකමන මෙහෙම ගනින්කෝ කියන්නේ. දැන් ඕක උනාම කියමුකෝ. දැන් මෙයාලා කියපු දේවල් උනාම කියමුකෝ. ඒ කියන්නේ වඳ බෙෂියර් කතාව ඇත්ත. ඊට පස්සේ මොකද්ද වඳ කොත්තු කතාව ඇත්ත. පැලෝපිය නාලේ මිරිකන එක ඇත්ත. ඔය ඔක්කොම ඇත්තම කියලා හිතමුකෝ. හරිද? ඒ ඇත්තම වුණත් මං කියන ඕකට දැන් මෙයාලා එහෙම නෙමෙයි මෙයාලා කරේ මුළු සමස්තයම අල්ලලා ඕකට ගහපගෙන කරේ. يعني සමස්ත මුස්ලිම් සහ සිංහල මිනිස්සුયો දෙගොල්ලෝ ભેද කරපුගෙන මෙයාලා කරේ සමස්තයම. يعني දැන් එහෙම මොකක් හරි දෙයක් ඒ කාලේ වුණා නම් ඒකට ඒ ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඒක කරපු පුද්ගලයන්ටනේ. එහෙම කරේ නෑනේ. දැන් අර බුදු පිළිම කඩපු සීන් එක වුණත් ඒක වුණත් ඒ දවස්වල අල්ලන්නේ ඒක අල්ලන එක ගැන කතා කරේ නෑනේ. ඒක ඇල්ලුවේ අල්ලන්න මේක උදව්වක් කරේ නෑනේ. ඒක උඩ තියාගෙන ඒක උඩ නැගගෙන පාගගෙන ගිහිල්ලා වෙරලා ගෝඨාව ගෙනල්ලා ජනාධිපති කරා. ඒකනේ කරේ. නැතුව මේ එහෙමනම් තිබ්බා ඒක අල්ලන්න මොකක් කර උදව්වක් කරන්න. එහෙම මොකුත් කරේ නෑ. ඒක උඩ නැගගෙන ගිහිල්ලා ගෝඨාව ගෙනාවා. හරිද? දැන් පාස්කු කියන ප්‍රශ්නේ දැන් ඒ කියන්නේ ඉවර නැති වුණත් දැන් ඔය දැන් ඥානසාර කියන එක හිතන් ඉන්නේ එයා කියන එක මිනිස්සු පිළිගනී කියලා. ඔයා කියන ඒවා සත්ත පහකට කවුරුත් ගණන් ගන්නෑ. ඇයි ඔච්චර දුක් විඳින්නේ බොරුවට? දැන්වත් මං කියන්නේ ගිහිල්ලා හරියට මහාන වෙන්න. මහාන වෙලා නැත්තේ උපසම්පදා වෙලා නැත්තේ දැන් ගිහිල්ලා ඉස්සලා කියන්නේ බලන්න මොකද්ද මේ බුදුදහම කියන්නේ මොකද්ද කියලා. හරිද? බණ කිව්වට කියන්නේ කණෙන් ඇහෙන දේ කිව්වට වැඩක් නැහැනේ. ඒ දර්ශනේ ඔයාලා ඉස්සලා යන්න ඕනේ. ඊට පස්සේ මිනිස්සු ඒක පිටිපස්සෙන් එයි. හරිද? එහෙම නැතුව එක එකාට කඩේ ගියා කියලා රාජපක්ෂ නිකායට කඩේ ගියා කියලා මේ මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නැහනේ. රාජ්‍ය පාලනය වෙනම තියෙයි. හරිද? ශාසනය කියන එක වෙනම තියාගන්න. මේවා මේ කවදාවත් මහානායක හාමුදුරුවෝත් මේවට මැදිහත් වෙන්නේ නැහනේ. බයක් දන්නේ මොකද්ද දන්නේ නැහැ. කවදාවත් මේවට මැදිහත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මහානායක හාමුදුරුවන්ට පුළුවන් මේක මේ මොකක් හරි සමතයක් කරන්න. බැරි කමක් නැහනේ. කිව්වොත් එහෙම මහානායක හාමුදුරුවෝ කිව්වොත් එහෙම කියන්නේ ඔය නිකායවල හැමෝගෙම ඉන්නවනේ මහානායක හාමුදුරුවෝ. ඒගොල්ලෝ එකතු වෙලා කිව්වොත් එහෙම ඊට පස්සේ දේශපාලන වේදිකාවල් නැගීම හරි එහෙම නැත්නම් දේශපාලනය ගැන කතා කිරීම හෝ ඒ වගේ දේවල් නවත්තන්න කියලා කිව්වොත් නවත්තන්න සිද්ධ වෙනවනේ. බලෙන් කරන්න බෑනේ. එහෙනම් අලුත් නිකායක් හදා ගන්න ඕනේ. රාජපක්ෂ නිකාය හරි මොකක් හරි එහෙම කියලා නිකායක් හදා ගන්න ඕනේ. හරිද? ඒකින ඒගොල්ලොන්ටත් කිසිම උවමනාවක් නැහැ. එක්ක ඒගොල්ලෝ බයයි. එහෙම නැත්නම් ඒවට අත ගහන්නේ. හරිද? ඒක හින්දා මේ මන්නම් කියන්නේ මේ මිනිස්සු කියන ඒවා මිනිස්සෙක් කියලා මන්නම් කියන්නේ. මිනිස්සෙන්නේ ඉතින් මොනවා වුණා. ඒ කියන්නේ බුදුදහම ඒ කියන්නේ බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න කියන්නේ බුද්ධ පුත්‍රයෙක් වෙලා හිටියත් එයාත් මිනිස්සෙන්නේ. මේ මනුස්ස ගති, තණ්හාව, ආසාව කියන දේවල් තාම අතහැර ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක හින්දා කියන්නේ ජීවිතේට ආසයි. හෙට අනිද්දට ඇවිල්ලා කේ සමාජයට මට මරණ තර්ජනේ තියෙනවා මම මෙහෙම කිව්වේ හින්දා එහෙම කියලාත් කියයි. ඔය කවුද මේ ගම්මන්පිල ඉන්නේ. ගම්මන්පිලලා එහෙම ඔය නාට්‍ය තමයි ඔය නාට්‍යවල කොටස් තමයි පෙන්නන්නේ. හරිද? ගම්මන්පිල ඇවිල්ලා එකක් කියනවා. ඊට පස්සේ ඥානසාර ඇවිල්ලා එකක් කියනවා. ඊට පස්සේ නාමල් එහා පැත්තෙන් තව එකක් කියනවා. ඊට පස්සේ ඒ පැත්තෙන්ම තව කවුරු හරි තව එකක් කියනවා. ඊට පස්සේ කවුද මේ විමල් එළියට බහලා තව එකක් කියනවා. ඒ වගේ තමයි. කොටස් පෙන්නගෙන මිනිස්සුන්ගේ ඔලු කන්න පුළුවන් වෙයි කියලා හිතන් හිටියට එහෙම කරන්න බෑ මහත්තයෝ. හරිද? ඒකින්ද ඥානසාර හාමුදුරුවෝත් දැන් තියෙන හොඳම දේ තමයි
ඔය නිකායේ රාජපක්ෂ නිකායේ අතෑරලා ගිහිල්ලා දැන්වත් බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයෙක් විදිහට වැඩ කටයුතු කරොත් හොඳයි. රට ජාතිය බේරගන්න එක ඒක මිනිස්සු බලාගනි. මොකද දැන් ඉස්සර වගේ මේ ඒ කියන්නේ අර ඒ දවස්වල වගේ මොකක් හරි දෙයක් වෙච්ච ගමන් ඒක පත්තු වෙන්නේ නැතුව තියෙන්නේ නැහනේ. කාලයක් යන්නේ නැහනේ පත්තු වෙන්න. මේ ඔය කියන්නේ එක තැනක මොකක් හරි දෙයක් වුණා නම් ඒක පහුවදා වෙද්දී මුළු රට පුරාම ඇවිල්ලා රට නෙවෙයි මුළු ලෝකෙ පුරාම ඉන්න හැම මිනිස්සෙම ඔක දැකලා ඉවරයි දවසක් යද්දී. හරිද? ඒකින්ද ඔබ වහන්සේලා කලබල වෙන්න එපා. ඔබ වහන්සේලා ගිහිල්ලා මේ බුද්ධ ශාසනයේ මොන හරි දේවල් වෙන්න තියෙනවා නම් ඒව බලාගෙන ඉන්න. රට ජාතිය ගැන අපි බලා ගන්න. හොඳද? එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. channel එක subscribe කරගෙන like එකක් comment එකක් දාගෙන යන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ජය වේවා.